රත් වෙච්ච තාච්චියට පියත ප්‍රමාණයට තෙල් දාගමු. මම අද දන්නේ අමුතු වර්ගයේ බතක්. ළමයි මම කුකුල් මස් ටිකක් බෙදගෙන තියෙනවා. ටිකක් අපේ ගෙදර 3 දෙනා ඉන්නේ නිසා මම ඒක තාච්චියට දානවා. ඊට පස්සේ ඒකටම මම වම්බුරු ටිකක් බෙදගත්තා. ඒකත් මට ඇති ප්‍රමාණයට මම ඒ ටිකත් තාච්චියට දානවා. අලපෙති ටිකක් බෙදගත්තා. මට ඇති ප්‍රමාණයට ඒකත් මේකට දාගත්තා. මම කල්කුණු ටිකක් තියෙනවා. මම ඒක ටිකක් තෙලට දාගන්නවා. මේ තෙලට මේ ඔක්කොම දාගන්නවා. උණු පටලුණු සැරත් ටිකක් දාගත්තා. රම්පා අක්කාරි ගෝවා ප්ලීස් බොන්චි ළමයි මේක හොඳින් කරකවන්න ඕනේ. එන්නත් තමයි හදලා ගන්න. මම මේකට පෙරවර ගොඩක් සරකන්න තියෙන රම්බිස් ටිකක්, සෝයා සෝස් ටිකක්, ලුණු පොඩි ටිකක්, විස්තරයක් විදිහට හොඳට මේක හැඳ ගන්න. ඒක හදාගත්තේ බටර් දාලා. මම මේ බත් එක මේ තාච්චියට හරලා හොඳට මේ ඔක්කොම මේ බත් එකේ මික්ස් කරලා හොඳට කලවම් කරගන්න. ළමයි මේ වගේ තමයි බත් එක ඉන්නේ. ගින්දර අඩු කරගෙන බත් එක වෙන නැත්තම් රොස් වෙලා යයි ඈ. ඊට පස්සේ මට පස්සේ කියන්න එපා. ඉතින් ඊට පස්සේ හැන්දේ ඉතින් දන්නවනේ මලා මේ මතර අරගෙන බලපලා ලුණු හොඳ ඉවරයි. පෙරේදර තින් ලුණු කරා අඩුයි. ඉතින් ඒ හින්දා මම නම් ලුණු අඩුවට ගන්නෙ. ඔයාලා ඉතින් කැමති විදිහට දාගන්න. බත් එක ටිකක් මෙන්න අපිට බත් වෙන්න අරින්න. මම ඒක කන්න චිකන් කරියක් හදුවා. මේ ආකාරයට මම චිකන් කරිය හදන ළමයි මුලින්ම තාච්චිය රත් වෙලා තියලා ඒකට ලුණු කරපිංචා ඔක්කොම දාලා කබලෙන් බෙදලා තමයි තේල් දාලා ඊට පස්සේ ටෙම්පරාදුර දාන්නේ.